යාළුවනේ මං අදත් ආවා අලුත් ගමනකින්. මං දැන් ඉන්නේ ලස්සන වැවක් ළඟ. ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද යන්නේ කියලා. මං අද යනවා වැව්පිඳි රාජ්‍යයට. වැව්පිඳි රාජ්‍ය කිව්වහම ඔයාලට මතක් වෙන්නේ අනුරාධපුරයනේ. ඔව් ඉතින් මම මේ රාජධානි පිවිසුමෙන් ඇතුල් වෙලා යන්නේ අනුරාධපුරයට තමයි. මං අද හිතුවා ජයශ්‍රී මහ බෝධියයි රුවන්වැලි සෑයයි වන්දනා කරන්න ඕනි කියලා. ඉතින් මම මේ යන්නේ ගමන. අනුරාධපුරය කියලා කියන්නේ ගොඩක් අවරශ්මිය වැඩි වැස්ස අඩු පැත්තක් වුණාට අපි යන මේ පාර දෙපැත්තම තියෙන්නේ වතුර පිරීලා තියෙන වැව්. අතරමඟ පොඩ්ඩක් නැවතුණා වැවක් ළඟ. මේ වැවට කියන නම නම් මම දන්නේ නැහැ. ඉස්සර සංකල්පයක් තිබුණනේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා. ඉතින් මෙතනට ආවොහම ඒක හොඳටම පේනවා. ඉතින් මම දැන් යන්නේ ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරන්න. ඉතින් ඔයාලත් එන්නකො මම එක ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරන්න. ජයශ්‍රී මහ බෝධියෙන් පස්සේ මම එහෙම්මම ගියා රුවන්වැලි සෑයට. රාජධානි ඉතිහාසයේ පළමුවන රාජධානිය තමයි මේ අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ. මේ අනුරාධපුර රාජධානියේ සිටපු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් තමයි දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාගේ නිර්මාණයක් තමයි මේ රුවන්වැලි සෑය කියලා කියන්නේ. මේ රුවන්වැලි සෑය 11ම ස්ථානයන්ගෙන් එකක් වන අතර 8ම ස්ථානයන්ගෙන්ද එකක්. ඒ වගේම තමයි විශ්වයේ ඇති බලවත්ම ස්ථානය තමයි මේ රුවන්වැලි සෑය පිහිටලා තියෙන්නේ. මම දැන් ඇවිත් ඉන්නේ තිසා වැව ළඟට. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි මෙම වැව නිර්මාණය කරලා තියෙන්නේ. අතීතයේදී මෙම වැව හැඳින්වුවේ තිස්සවාපී යන නමින්. මෙම වැව නිර්මාණය කරලා තියෙන්නේ මිනිසුන්ගේ ජල අවශ්‍යතාවයන් සඳහා සහ ජයශ්‍රී මහ බෝධියට පැන් වැඩබීම සඳහායි. මෙම වැව 1889 දී ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මෙහි වත්මන් ජලධාරිතාවය අක්කර අඩි 3500ක් පමණ වනවා. ලංකාවේ පළවන රාජධානිය. එහෙමත් නැතිනම් වැව්පිඳි රාජ්‍යයෙන් මම අදට නවතිනවා. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.